ලොව සුප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ආයෝජකයෙක්, ලේඛකයෙක් සහ අභිප්‍රේරකයෙක් විදිහට අපි හැමෝම දන්න ප්‍රසිද්ධ රොබර්ට් කියෝසාකි මේ පුද්ගලයා ධනවත් වීම පිළිබඳව මූලික උපදෙස් ගණනාවක් අපිට දීලා තියෙනවා. ධනවත් වීමට කැමති පුද්ගලයින්ට මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳව මොහු බොහෝ වටිනා කරුණු රැසක් අපිට දායාද කරලා තියෙනවා. ඉතින් සකු වර්ල්ඩ් අද අපි බලාපොරොත්තු වෙනවා ධනවත් වීමට කැමති ඔබට මොහුගේ මේ උපදෙස් ආශ්‍රය කරගනිමින් ඔබගේ ජීවිතයට වටිනා පාඩමක් අපේ channel ඔස්සේ අද රැගෙන ඒමට. ඉතින් එහෙනම් වීඩියෝව ස්කිප් කරන්න එපා. මොකද ඔබට වටිනාම කරුණු පහක් තමයි අද අපි අපගේ වීඩියෝවෙන් කතා කරන්නේ. ඒ වගේම තවත් මේ වෙනකන් ඔබ අපගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. මොකද සකු වර්ල්ඩ් අපි හැමදාමත් ඔබ වෙනුවෙන් ගෙන්නේ ඔබේ ජීවිතයට වටිනා පාඩම් විතරමයි. එහෙනම් අපි යමු වීඩියෝවට. ලොව සුප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන රොබර්ට් කියෝසාකි හරිම කැමති ධනවත් වීමට කැමති පුද්ගලයින්ට. ඉතින් ඒ නිසා ඔවුන් වෙනුවෙන් තමයි ඔහු මේ වගේ මූලික උපදෙස් ගණනාවක් දීලා තියෙන්නේ. ඉතින් අද අපි මේ උපදෙස් වලින් උපදෙස් පහක් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝව අද අරගෙන ඉන්නේ ධනවත් වීමට ලොල් වෙන ඔබ වෙනුවෙන්මයි. අංක 1. ඔබ ඉලක්කයකට යන්න අවශ්‍ය නම් දැනටමත් ඒ තැනට ගිහින් ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ සොයාගත යුතුයි. ඔබ තෝරාගත් ඉලක්කයම තෝරාගෙන ඒ තෝරාගත් ඉලක්කයට මීට පෙර ගිහින් තියෙන පුද්ගලයෙක් ඔබ සොයාගන්න. ඔහුත් එක්ක කතා බහ කරන්න. ඒ ඉලක්කයට යනකොට ඔහුට ලැබුණු අත්දැකීම් මොනවද කියන එක ඔහුත් සමග ඔබ කතා බහ කරන්න. මොනවද එතනදී ලැබුණු වාසි අවාසි කියන එක ඔහුත් එක්ක ඔබ කතා කරන්න. අනිවාර්යයෙන්ම එතනදී ඔහුගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්නවාමයි. එතකොට ඔයාට පුළුවන් ඔයා තෝරගත්තේ ශේත්‍රයේ ඉස්සරහට යනකොට ඔයාගේ ඉලක්කය සපුරා ගන්න ඉදිරියට යනකොට අර පුද්ගලයාත් කියපු දේවලුත් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔබගේ ඉලක්කය වෙත යන්න. ඔබ දන්නවා ලෝකයේ ධනවත්ම හා සාර්ථකම ආයෝජකයෙක් වන වොරන් බෆට්, ඒ වගේම ලෝක ඉතිහාසයේ හිටපු සාර්ථකම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙක් වෙන මාර්ටින් ලුතින් මෙන්න මේ පුද්ගලයන් පවා ඔවුන්ගේ ඉලක්කවලට යන්න කලින් ඒ ඉලක්කවල ගමන් කරපු පුද්ගලයන් හොයාගෙන ඔවුන් ගැන කරුණු හොයලා ඒ අයව ආශ්‍රය කරලා තමයි ඔවුන්ගේ ගමන යන්න අඩිතාලම යොදාගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් දැන් පොත්පත්වල ඒ වගේම YouTube නාලිකාවල මේ වගේ පුද්ගලයන් ගැන ගොඩක් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේ දේවල් හොයලා බලන්න. හොයලා බලලා ඔයා තෝරාගත්ත ඉලක්කයට යන්න අඩිතාලම යොදා ගන්න. අංක 2. ඔයාට ඉලක්කයට යන්න තියෙන බය, කම්මැලිකම මෙන්න මේ දෙකට ඔබ අභියෝග කළ යුතුමයි. ඔබ සමහර වෙලාවට හිතන්න පුළුවන් මම හැමතිස්සෙම අසාර්ථක වෙනවා. මේකට වැරදිකාරයා කවුද? ඔබ කැඩපතක් ඉදිරියට ගිහිල්ලා බලන්න. මේකට වැරදිකාරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි ඔබමයි. ඔබගේ ඉලක්කයට යන්න ඔබ බය නම්, ඒ බය නිසා ඔබ දේවල් කල්දදා ඉන්නවා නම්, ඔබ කම්මැලියෙක් නම්, ඇඳට වෙලා කකුලත් උඩ තියාගෙන නිදාගෙන හීන දැක දැක ඉන්න කෙනෙක් නම් ඔබ කොහොමද ධනවත් වෙන්නේ? ඔබ කොහොමද දියුණු වෙන්නේ? ඒ නිසා හැම තිස්සෙම ඔයා මේ ඉලක්කවලට යන්න, දියුණුවට යන්න තියෙන බය නැති කරන්න. ඒකට තියෙන කම්මැලිකම නැති කරන්න. අද හෙට අනිද්දාට කල්දදා ඉන්න එක නතර කරන්න. එහෙම බැරි වුණොත් ඔයාට වෙන්නේ හැමදාමත් අනිත් ධනවත් පුද්ගලයන් දිහා බල ඔවුන්ගේ ජීවිතය දිහා බල දුක් වෙවි හීනමවමින් ජීවත් වෙන්න පමණයි. අංක 3. වර්තමානයේ ඔබ ගෙවන ජීවිතයට කිසිම වෙලාවක කිසිම කෙනෙකුට පැමිණිලි කරන්න, චෝදනා කරන්න යන්න එපා. මොකද ඒකට වැරදිකාරයා වෙන කිසිම කෙනෙක් නෙවෙයි. ඔබමයි. ඔබ මේ වෙනකොට වර්තමානයේ ගෙවන්නේ දුප්පත් ජීවිතයක් නම් ඒකට වැරදිකාරයා ඔයාගේ දෙමව්පියන්වත්, ඔබගේ යාළුවන්වත්, ඔබගේ ආදරය කරන ආදරවන්තයා ආදරවන්තියවත් නොවෙන්න පුළුවන්. ඒකට වැරදිකාරයා ඔබම වෙන්න පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම
ඔබගේ අසාර්ථකත්වයට ඔබ මේ වර්තමානයේ ජීවත් වෙන තත්වයට වෙන කිසිම කෙනෙක් වැරදි නැහැ. සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා දුප්පත්ව ඉපදුණු මිනිස්සෙක් ඔහුගේ පවුලට ගරහනවා. මම දුප්පත් වෙලා ඉපදුණු නිසා තමයි මම මේ විදියට ඉන්නේ. ඒකයි මට මුදල් නැත්තේ. ඇයි ඔබ මෙහෙම පුද්ගලයෙක් වෙන්නේ? ඔබගේ අතපය හතර හොඳින් තියෙනවා නම්, ඇස් දෙක හොඳින් පේනවා නම්, කන් දෙක හොඳින් ඇහෙනවා නම් ඔබට පුළුවන් අනිවාර්යෙන්ම ඔබගේ ධනවත්කම, ඔබගේ සාර්ථකත්වය, ඔබගේ දියුණුව ළඟා කරගන්න. එහෙම නැතුව වෙන අයට චෝදනා කර කර පැමිණිලි කර කර ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම ධනවත් වෙන්න, දියුණු වෙන්න හීනමවම වෙන්න කම්මැලියෙක්ම පමණයි. අංක 4 ඔබට යම් දෙයක් අවශ්‍ය නම් ඔබ ඒ පිටුපස යන්න. ඔබගේ ඉලක්කය සාර්ථක කරගන්න ඕන නම්, ඔයාට දියුණු වෙන්න ඕන නම් ඔයා ඒ පිටුපස යන්න. කවමදාවත් සාර්ථකත්වය ඔබ පස්සේ පන්නගෙන ඔබට දේවල් දෙන්නේ නැහැ. ඔබයි සාර්ථකත්වය පස්සේ යන්න ඕනේ, පන්නන්න ඕනේ. සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා දුප්පත් මිනිස්සු බොරු බලාපොරොත්තු නැත්නම් ව්‍යාජ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මම දැන් දුප්පත් වෙලා හිටියට රටේ ආර්ථික තත්ත්වය හොඳ වුණු වෙලාවක මම අනිවාර්යයෙන්ම පොහොසත් පුද්ගලයෙක් බවට පත් වෙයි. නැත්නම් දෙවියන්ගේ ආශිර්වාදය තිබුණ දවසට මට මුදල් ලැබෙයි. එහෙමත් නැත්නම් තව වෙලාවක මට ලොතරැයියක් කවදාම හරි ඇදෙයි. මෙන්න මේ විදිහට හිත අවසානයේ හොට වෙන්නේ දුප්පතෙක් වෙලා ඉපදිලා දුප්පතෙක් වෙලා මිය යන්නමයි. ඉතින් ඒ නිසා කිසිම දවසක දෙවියන්ටවත් කිසිම දෙයකට ඔබට බෑ ඔබගේ සාර්ථකත්වය ඔබ අතර ගෙනත් දෙන්න. ඔබට සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ කැපකිරීම කළ යුතුමයි. ඒ වගේම සාර්ථකත්වය කියන දේ පසුපස ඔබ හඹා යා යුතුමයි. අංක 5 අන්තිම කරුණ ජයග්‍රහණයට තියෙන සැකය දුරු කරගන්න. ඒ වගේම අසාර්ථකත්වයට තියෙන බය නැති කරගන්න. අපි හැමතිස්සෙම දෙයක් පටන් අරගන්නකොටම ඒකේ අවසානය දැක්කොත් ඔබ සාර්ථක පුද්ගලයෙක්ද? අපි දේවල් පටන් ගන්නකොටම අපි හිතනවා අනේ මේක මට හරියයිද? මට දිනන්න පුළුවන් නේද? මම ජයග්‍රහණය කරයිද කියන සැකයෙන් තමයි නිතරම ඉන්නේ. අපි සැකයෙන් ඉන්න වෙන්නේ අවසානයේ අපි ජයග්‍රහණය නොකරම පෙරදුම ලබා ගන්නවා. ඒ නිසා කිසිම වෙලාවක Taman ගැන අවිශ්වාස කරන්න එපා. Tamanගේ හීන ගැන අවිශ්වාස කරන්න එපා. නිතරම Taman ගැන විශ්වාසයෙන්, Tamanගේ හීන ගැන විශ්වාසයෙන් වැඩ කරන්න. එතකොට කවදාවත් ජයග්‍රහණය කියන දේ ගැන ඔබට සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම වෙලාවක අසාර්ථක වෙන්න බය වෙන්න එපා. අසාර්ථකත්වය තුළින් අපිට ලැබෙන අත්දැකීම් ඔබ දන්නවාද? අපේ ජීවිතයට 100% වටිනා අත්දැකීම් මේවා. ඉතින් මේ දේවල් ලබා ගන්න ඇයි ඔබ බය වෙන්නේ? මේ අත්දැකීම් ලබා ගැනීමෙන් පස්සේ දෙවෙනි පාර අපි කරන දේ අපි හරියටම කරනවා. මොකද අපි දන්නවා පළවෙනි පාර අපිට වැරදුනේ මෙන්න මේ දේ නිසා. ඉතින් ඒ නිසා ඔබ කිසිම වෙලාවක දෙවෙනි පාර කරන්න යන දේදී මේ වැරද්ද කරන්නේ නැහැ. ඔබ එහෙම නොකර ඉන්නේ අත්දැකීම ඔබ ලබා ගත්ත නිසා. ඒ අත්දැකීමට බියේ ඔබ පැනලා ගියා නම් ඔබට දෙවෙනි පාරත් වෙන්නේ වරදින්නමයි. ඒ හින්දා කිසිම අවස්ථාවක ජීවිතයේ අත්දැකීම් ලබා ගන්න, අසාර්ථකත්වය ලබා ගන්න බය වෙන්න එපා. ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. 100 වතාවක් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් 101 වෙනි වතාවට හරි ඔබ දිනනවාමයි. ඔබ සාර්ථක වෙනවාමයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔබ ගැන, ඔබේ හීන ගැන විශ්වාසයෙන් ඉන්න. ඔබේ ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් ඉන්න. කවදාවත් ජයග්‍රහණය ගැන සැකය හිතේ තියාගෙන ඔබ දේවල් කරන්න පෙළඹෙන්න එපා. ඉතින් මෙන්න මේ වගේ වටිනා කරුණු රාශියක් මේ අපි කතා කරපු රොබර්ට් කියෝසාකි ඔබ වෙනුවෙන් ධනවත් වෙන්න කැමති පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කරුණු 5ක් තමයි අද අපි ඔයාලත් එක්ක මේ කතා කරේ. මොකද ලෞකික ජීවිතයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපි හැමෝම හරිම කැමති ධනවත්ව ජීවත් වෙන්න. අපි කැමති දෙයක් ගන්න, අඳින්න, පළඳින්න, අපි කැමති දෙයක් කන්න බොන්න. අපේ අතේ මුදල් තියෙනවා නම් අපි ඒකට හරි කැමති. එහෙනම් ඉතින් නිකන් ඉඳලා ඇඳට වෙලා කකුල් දෙක අතුල තියාගෙන හීන දැක ඉඳලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම මේ කියලා දුන්නු දේවල් ඔබ කරොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ ධනවත් පුද්ගලයෙක් වෙන්න, ඔබේ ජීවිතේ දියුණු කරගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබ මේ කිව්ව කාරණා ගැන හොඳට මතක තබා ගන්න. ආයෙමත් දවසක මේ වගේ වටිනා වීඩියෝවක් අරගෙන ඔයාලගේ ලෝකයට එනකන් සකු වර්ඩ් අදිට අපි ගිහින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඒ වගේම සතුටින් ඉන්න ඕනේ.